උඩ බලාගෙනද තමුස යන්නේ. මොකක් හරි වුණා නම් එහෙම ආදීර්ගේ මොවින් ඒ වචන පිටි වෙනකොට රශ්මි ආදීර්ට රැවුමක් පා කරලා කොල්ලගේ අත ගසා දැම්මත් ඊළඟ මොහොතේ රශ්මිගේ මූණ මට්ටමට පාත් වුණු ආදීර් කියපු දෙයට නම් කෙල්ලට හිටපු තැනම ගල් වුණා. රවනකොට තවත් ලස්සනයි. ආදීර් රශ්මිගෙන් ඈත්ලා කාර් එක දිහාට ඇවිදගෙන ගියත් කෙල්ල හිටපු තැනම හිටියේ. දැන් ටිකකට කලින් ආදීර් කියපු දේ තේරුම් ගන්න බැරුව. අද එන්නේ නැද්ද? කෙල්ල හිටපු තැනම ඉන්නවා දැකපු ආදීර් වාහනේට නගින්න ගිහින් දොර ඇරන් කෙල්ලට කතා කරනකොටයි කෙල්ල ආදීර් දිහා බැලුවේ. ආදීර් ඇස්වලින් රශ්මිට නගින්න කියලා සන් කරලා දොර වහගනිද්දීම රශ්මි හිමින් කාර් එක ළඟට ගිහින් ඉස්සරහා දොර ඇරන් නැංගේ වැරදිලාවත් ආදීර් දිහා නොබලා. රශ්මි වීදුරුවෙන් එපිට බලන් ගියත් ආදීර් ඩ්‍රයිව් කරන හැම සැරෙන් රශ්මි දිහා බැලුවේ මූණේ ඇඳුණු මදහසත් එක්කමයි. "තෑන්ක් යූ සර්." කෙල්ලගේ ගේ ළඟින් වාහනය නතර කරද්දි වාහනයෙන් බැහැපු රශ්මි දොර වහන්න ඔන්න මෙන්න තියෙද්දි කියලා දොර වහලා දැම්මේ ආදීර් කෙල්ලගේ ස්තුතිය පිළිගන්න ඇස්වලින් හරි කියලා සන් කරපු නිසා. රශ්මි පඩිපෙළ නැගගෙන උඩ තට්ටුවේ ගෙදරට යනකොට ආදීර් වාහනය හරවන් යන්න ගියේ කොල්ලගේ ගෙදරට. රශ්මි සර් වීරවර්ධන ගෲප් එකේ ෆයිල් එක අරන් එන්න කිව්වා. සර් ප්‍රොඩක්ෂන් ප්ලෑන් එක අරන් එන්න කිව්වා. වින්ස් ගෲප් එකේ ප්‍රොපෝසල් එක අරන් එන්න කිව්වා. ගෙවුණු දවස් 5 එහෙම රශ්මිට මේ වචන ටික දවසට 100 සැරයක් විතර අහන්න ලැබෙන්න ඇති. කෙල්ලගේ වැඩේ ආදීර් අහන ෆයිල් එක කැබින් එකට උස්සන් යන එකයි ආයේ එන එකයි. වෙන කෙනෙක්ට කරන්න නොදී කෙල්ලවම හොයාගන්න එකට හේතු හරියට නොදන්නවා වුණත් එදා ආදීර් කියපු දේ වෙනස් හැසිරීමට කෙල්ල බය වුණා. "මොකද බන් මේ ටිකේ සර් උඹව කන්න හදන්නේ. හැම මගුලක්ම උඹට ගේන්න කියන්නේ. උඹ සර්ව තරහ ගස්සන්න මොකක් හරි කරාද?" රශ්මි මේසෙට ඔළුව තියන් ඉන්නකොට චතු ඇවිත් ඇහුවේ කෙල්ලගේ හුරිසට අත තියලා. චතුටත් මේ ටිකේ කෙල්ල හැම වැඩකටම දුවන එක නෝට්. "අනේ මන්ද බන් එහෙටයි මෙහෙටයි දුවලා මගේ ඔළුවත් විකාර වෙලා." රශ්මි චතුට කියනවත් එක්කම එතනට ආව එකවුන්ට් සෙක්ෂන් එකේ මලින්. "ඇයි මලිත් සර් එන්න කිව්වා. ගිය අවුරුද්දේ එමිස් එකේ ෆයිල් එක හොයාගන්න බෑලු." මලිත් කියනකොට රශ්මිටයි චතුටයි මූණ බැලුනේ ඉබේටම. ආදීර්ගේ ඇස් තමන්ගේ මූණ පුරා දුවන බව දැනෙද්දි නේති ආදීර්ගෙන් මෑත් වෙන්න හැදුවත් ආදීර් තව තවත් ග්‍රහණය වැඩි කරේ කෙල්ලට ගැලවෙන්න බැරි වෙන්න. "සර් සීයෙන් යනවා. මට හැමතිස්සෙම තමුන් ගැන බල ඉන්න වෙලාවක් නෑ. එහෙන නොහැසෙන ගානට" කියලා ආදීර් කෙල්ලට අතෑරියේ නේතියේ අපම්බ්‍රශ කතාව හිතම කාර් එකෙන් වාඩි වෙද්දි. වාහනේට නැගපු ගමන් ආදීර් ෆෝන් එකෙන් නියෝට මෙසේජ් කරද්දි නේති වීදුරුවෙන් එළිය බලාගෙන කල්පනා කරන්න ගත්තේ අද සිදුවීම. කෙල්ල මීට කලින් මේ වගේ සිද්ධියකට මුහුණ දීලා නෑ වගේම කෙල්ලට හිතුණා අද සිද්ධිය එදා සයිට් එකේ ගඩොල් සිද්ධියට කොහොම හරි සම්බන්ධ ඇති කියලා. ඊටත් සයිට් එකට වඩා කම්පැනි එකේ සිකියුරිටි එකක් තියෙද්දි මේ දේ සිද්ධ වුණා කියන්නේ කවුරුත් නොදන්න ලොකු දෙයක් ඒ පිටුපස තියෙනවා කියලා නේති නිගමනය කරා. මොකද ආදීර් පිටරට නොපෙන්නුවාට කොල්ලා දැන් කරන්නේ එයා සම්බන්ධව නියෝට උපදෙස් දෙන එක හරි විස්තර ගන්න එක හරි කියලා නියෝ කම්පැනි එකේ නතර වුණ එකෙන් කෙල්ල දන්නවා. කුතුහලය තිබ්බත් ආදීර්ගෙන් ඒ බව කෙලින් අහන්න කෙල්ලට බෑ. අද රෙස් කරන්න. රිසා වාහනේ කෙල්ලගේ ගෙවල් පාරට හරවද්දි නේති කිසි දෙයක් නොකියා හිටියේ කොල්ලගේ තීරණය වැරදි ඇති නිසා. අද වෙච්ච දේත් එක්ක කෙල්ල ඔෆිස් ගියත් නිදහස් මනසින් වැඩ කරන්න කෙල්ලට බැරි වෙයි. ඊටත් සර් පොලිසියෙන් ආවද? "ඔව් චෙක් කරලා ගියා සර්. හිතපු විදිහටම කේබල් එක කඩලා ගිහින් තියෙන්නේ. යමු." ආදීර් තවත් කිසිවක් නොකියාම කොල්ලගේ කැබින් එකට යන්න ගියේ සම්පූර්ණ අවහිර කරලා තියෙන සෝපානය දිහා බලමින්. "කොහොමද නියෝ මේක වෙන්න ඇත්තේ? මේ තරම් සිකියුරිටි එකක් තියෙද්දි." "අපි මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ සර්. බැරි වෙලාවත් අර එලිවේටර් එක ක්‍රැෂ් වුණා නම් CCTV චෙක් කරාද?" "ඔව් සර්. ඒත් ක්‍රූ එක ඇරෙන්න සැක කරන හිතන විදිහේ කිසිම කෙනෙක් ඔෆිස් එකට ඇවිල්ලා නෑ." හරි." ආදීර් දෑතින් නළල තෙරපාගෙන පුටුවෙන් වාඩි වෙද්දි නියෝ කැබින් එකෙන් යන්න ගියේ ආදීර්ට නිදහසේ හිතන්න ඉඩ දීලා. "අයියේ." තියටර් එක ළඟට වෙලා හිසට අත තියාගෙන හිටපු හර්ෂ හිස එසවුවේ නේතිගේ හරින්. "මොකද උනේ? ඇයි ඔයා මේ?" කියලා හර්ෂගේ ළඟට ගිහින් ඇහුවත් ඊළඟ මොහොතේ හර්ෂ කෙල්ලගේ බඳ වටා දෑත් යවලා හිස කෙල්ලගේ කුසට තද කරගත්තේ හර්ෂ නොහිතුවා වෙලාවක කරපු දෙයින් නේති ගැස්සෙද්දි. දැන් පැය 3ක් තිස්සේ කොල්ලා ඉන්නේ තියටර් එකේ ඉස්සරහා. දෙවෙනි ඇටැක් එක නිසා තත්ත්වය බරපතලයි කියද්දි හර්ෂට දැනුනේ මුළු ලෝකෙම තමන්ට අහිමි වෙන්න යනවා වගේ හැඟීමක්. "මගේ තාත්තා නංගි. මං මෙච්චර කල් වෛර කරපු මගේ තාත්තා." නේති අහන්න හදපු ප්‍රශ්නට අදාළ උත්තරේ වැඩිපුරත් එක නේතිට ලැබෙනකොට කෙල්ල නිහඬව හර්ෂගේ පිටට දෑත් තියාගෙන කොල්ලව සනසන්න. ආදීර් නේතිව ගෙදරින් දාලා කෙල්ල ගේ ඇතුළට යනවත් එක්කමයි කෙල්ලට හර්ෂගේ කෝල් එක එන්නේ. "කොල්ලා අයියේ හොස්පිටල් එකට එනකොටත් කොල්ලගේ තාත්තා ඉන්නේ සිහි නැතුව. පුළුවන් ඉක්මනින් ඔපරේෂන් එකට යන්න ඕන." කියද්දි හර්ෂ හිටියේ පිස්සු හැදෙන්න ඉන්න මෙන්න. නිමල් හිටියේ නැත්තම් කොල්ලට මොනවා කරගන්නද කියලා තේරෙන්නේ නැහැ. අන්තිමේ අද උදේ 5ට තාත්තගේ ඔපරේෂන් එක පටන් ගත්තා. පැය 5ක් පහවනකොටත් තියටර් එකෙන් කිසිම කෙනෙක් එළියට නොඑද්දි හර්ෂ තවත් නොසන්සුන් වුණා. ඔපරේෂන් එකට පැය 8ක් විතර යන බව වෛද්‍යවරු දැනුවත් කරත් තවත් බලාගෙන ඉන්න හර්ෂට බැරි වුණා. ඒකයි කොල්ලා නේතිට කතා
කතා කරේ. නංගි නේති කෝල් එක ආන්සර් කරද්දි හර්ෂගේ කටහඬේ වෙනස අඳුන ගන්න නේතිට බැරිකමක් නැහැ. මොකක් හරි දෙයක් වෙලා තියෙන බව කෙල්ලට තේරෙද්දි හර්ෂ කෙල්ලට කියන්න පුළුවන් නම් කොල්ලා වෙනුවෙන් ඒෂියා එකට එන්න කියලා. හේතුව නොදැන වුණත් නේති ඊළඟ තප්පරෙම ඒෂියා එකට එන්න පිටත් වෙන්නේ දැන් පැය කිහිපයකට කලින් මුහුණ දුන්නු අත්දැකීම් සම්පූර්ණයෙන්ම මතකයෙන් ඉවත් කරලා. බය වෙන්න එපා අයියේ. හැමදේම හරියයි. ඒත් මට බයයි නංගි. ඊටත් වඩා මට දැනෙන්නේ මං වැරදිකාරයෙක් වගේ. දන්නවද මෙච්චර කල් මං හිතන් හිටපු හැමදේම වැරදියි කියලා. මං හැම දෙයක්ම වරද්දාගෙන. හර්ෂ දැස් හිතට තබාගෙන කියද්දි නේති ලොකු හුස්මක් හෙලලා හර්ෂ දිහා බලන් හිටියේ හර්ෂ ගැන ඇතිවූ වේදනාවෙන්. මොකද හර්ෂගේ ඇත්ත අනන්‍යතාවය ගැන නේති දන්නවා. හර්ෂ තියටර් එක ළඟ රැඳෙද්දී නිමල් වරින් වර ආරක්ෂාව බලන අතර තියටර් එක අසලම රැඳුනේ මේ වගේ වෙලාවල් වලට ආරක්ෂාව ගැන එන ප්‍රශ්න නිසා. පහළ ආරක්ෂකයන්ට උපදෙස් දෙන නිමල් හර්ෂ දිහාවට ඇවිදන් එද්දිමයි තියටර් එකේ දොර විවර කරන් ප්‍රධාන වෛද්‍යවරයා එළියට ආවේ. ඩොක්ටර් ඩෝන්ට් වරි මිස්ටර් හර්ෂ. ඇමතිතුමාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒත් දැනට ඊළඟ ඇටැක් එක ආවොත් නම් වෛද්‍යවරයා සිනාමුස මුහුණින් කිව්වත් අන්තිම කොටස කියද්දි ඔහු ඒ කියපු දේ අර්ථය තේරුම් ගන්න හර්ෂට අමාරු වුණේ නෑ. අයියේ මේක කාලේ ඉන්න එපා නංගි බඩගිනි නෑ. ඉතින් හර්ෂට දික් කරේ ෂෝටිස් වර්ගයක්. මොකද හර්ෂ පේමන්ට් කරන්න ගිය වෙලේ නිමලුයි කෙල්ලට කිව්වේ නිමල් කීවර ගානක් ගන්නේ නැති නිසා කෙල්ලට හර්ෂ කන්න කියන්න කියලා. ඊයේ ඉඳන් කාලා නෑ නේද අයියේ. ඔහොම ඉඳලා ඔයත් අසනීප වුණොත් ඔයත් කන්න නංගි. හර්ෂ කෙල්ලගේ අතේ තිබ්බ කඩදාසි බෑග් එකෙන් රෝල් එකක් අරන් ඇස්වලින් කිව්වේ කෙල්ලටත් කන්න කියලා. Taman ප්‍රතික්ෂේප කරොත් හර්ෂ නොකන බව දන්න නිසාම කෙල්ල බෑග් එකෙන් රෝල් එකක් අරන් නිහඬව කන්න ගත්තේ හර්ෂගේ ඇස් වරින් වර හොස්පිටල් රූම් එකට යොමු වෙද්දී. එයා ඉක්මනට නැගිටියේ නේද නංගි? මට එයාගෙන් සමාව ගන්න ඕනේ. මේ අවුරුදු ගානේ මන් කරපු දේවල් වලට. වීරවර්ධන ඇමතිතුමාගේ අතක තමන්ගේ දෑත පටලවාගෙන හර්ෂ අහනවා. මට සම්බන්ධයි.